මචං මං අද කතා කරන්නේ ජනාධිපතිතුමා පටන් ගත්ත ඉවත් වෙන වැඩසටහනට හිනහා වෙන බයියන් වෙනුවෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා එළියේ ඉන්න සහ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න ජනාධිපතිතුමායන් කකුලෙන් අදින සියලුම මන්ත්‍රීවරුන් සහ පුරවැසියන්ට මචං උඹලට මතකද 2012 ආවින්දියා කියන දැරියව කහවත්තේ මන්නපාරක් මන්නෙන් කොටලා මරුව මතකයිනේ උඹලට ඒ මැරුව ඇයි දන්නවද කුඩු පාර්සලය තමයි හේතුව එතකොට ඒ කුඩු පාර්සලේ එවලේ ඒ කාලේ හරියට හෙව්වනම් එහෙම කුඩු පාර්සලේ පස්සෙන් ආපස්සට ගිහිල්ලා හෙව්වනම් එහෙම මචං අද මේ වෙද්දි ලංකාවේ කුඩු අයිස් මද්ද්‍රව්‍ය කිසිම දෙයක් නැහැ මද්ද්‍රව්‍ය ඉවරයි තේරුණාද නමුත් එවලේ ආරක්ෂක ලේකම් කවුද ගෝඨාභය රාජපක්ෂ හරිද ගෝඨාභය රාජපක්ෂ තමයි හොඳම ආරක්ෂක ලේකම් කියලා යුද්ධය ඉවර වෙච්ච හින්දා හොඳම ආරක්ෂක ලේකම් කියලා කිව්වේ වාස් ගුණවර්ධනලා එබලේ හරිද වාස් ගුණවර්ධනලා එහෙම කියලා ඒ කියද්දි බං සමහර සාකිකාරයෝ එකා දෙන්න නැති වුණා ලංකාවේ හරිද ඊට පස්සේ ටික කාලෙකින් වාස් ගුණවර්ධනලා මිනිමරලා ප්‍රසිද්ධිය මිනිමරලා දැන් ඉන්නේ හිරේ මචං හරිද එහෙම කියපු වාස් ගුණවර්ධනලා ඔය ගෝඨාභය රාජපක්ෂලා සහ මහින්ද රාජපක්ෂලාට උවමනාව තිබුණා නම් එදා ඔය කුඩු ප්‍රශ්නේ එතනින් ඉවර කරන්න තිබුණා ආපස්සට ගිහිල්ලා ඔච්චර දක්ෂ ආරක්ෂක ලේකම් කෙනෙක් නම් ආපස්සට ගිහිල්ලා හෙව්වා නම් අද ලංකාවේ මද්ද්‍රව්‍ය නෑ මචං. නමුත් කෙරුවේ මොකද්ද? සමහර කුඩු බිස්නස් කාරයින්ව ජනාධිපති චොපර් එකේ ගිහිල්ලා බදාගත්තා මචං. ගෙදරට ගිහිල්ලා හරිද? ඒ මොකද හේතුව මචං? හේතුව තමයි ඒ මද්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගෙන් හැමෝගෙම කොමිසා මචං මෙකීනෝකේ සීලොම හිටමු ඇමතිලාට මන්ත්‍රීලාට සමහරලාට දැනුත් විපක්ෂ මන්ත්‍රීලාට ඒව එනවා මචං. ආණ්ඩු පක්ෂ එනවා නම් කියපල්ලා අපි ඒක වෙනුවෙන් කතා කරනවා අනිවාර්යයෙන්ම. හරිද? එන හින්දා තමයි මචං උන් ඔය කකුලෙන් අදින්නේ. මේ ඒ කාලේ මචං ඔය ඝාතනය සිද්ධ කාවින්දයා කියන දැරියේ ඝාතනය වෙච්ච වෙලාවේ රටේ ඇත්තරම කියනවා රටේ කැරල්ලක් වගේ ඇති කරන මේ ද්‍රව්‍ය විනාශ කරන්න පෙළ ගැසෙමු කියලා කැරල්ලක් වගේ ඒක රැල්ලක් හැදුනා නම් මචං එහෙම කරන්න තිබුණා කෙරුවේ නෑ මචං. ඔය හිටපු එවුන් එකෙක්වත් කෙරුවේ නෑ. ඔය වෙලේ හිටියා ඩෑල්ලා දාරුන්ද මුන්ද ඔය മന്ത്രിලා රුමුන් හිටපු മന്ത്രിලා ඇමතිලා එකෙක් කෙරුවේ නෑ මචං එහෙම. හරිද? ඒ වෙනුවට තව අර ඒ ගමේ වයසක ගෑනු කීප දෙනෙක් නැති වුණා මචං මැරුවා. හරිද? ඒ ලිපියක් තියෙනවා මගේ Facebook එකේ page එකේ බලපල්ලා ඒක. හරිද? මචං ඒකේ ආධිනවත් ඒකේ ඔහොම ඇවිල්ලා තාම මචං පිටිපස්සට ඇවිල්ලා තාම මචං ඕක අපරාධ රාජ්‍යයක් කරන්න ගියේ. ඒ අපරාධ රාජ්‍යයක් කරන එකේ අන්තිම දේ තමයි හිටපු පොලිස්පති පාතාලයක සම්බන්ධයි කියලා දැන අනීතික හිරේගිය පොලිස්පති කවුද දේශබන්දු දෙන්නක ඕන මචං පත් කරුවේ පොලිස්පතිට. හරිද? ඒ පත් කරුවේ ඒගොල්ලන්ට වමනා වුණා මචං අනිවාර්යයෙන්ම ඕක අපරාධ රාජ්‍යයක් කරන්න. හරිද? දැන් ඒක බැරුව ගොඹලා දැක්ක පහුගියත් මොනතරම් අයිස් කන්ද කහුණාද කියලා ලංකාවේ. ඊයේත් මේ කතා කරන ඊයේත් මචං කිලෝ 300කට අහුණා මචං අයිස් හෙරොයින් අරාමේ. හරිද? හිතපන් චුට්ටක් ඕවා පාවිච්චි කරන්නේ කන් හැන්දෙන් එකක්. ග්‍රෑම් ගණන් නැහැ පාවිච්චි කරන ග්‍රෑම් එකකට කන් ඇති 100ක් විතර තියෙනවා. හිතපල්ලා චුට්ටක්. මොන කන්දරාවක්ද කියලා ඔය පාවිච්චි කරන රටට ගෙනල්ලා තියෙන්නේ. තේරුණාද? එතනින් ගියාම දැන් උඹලා දන්නවද මේ වෙනකොට කළුතර පොලිසිය ඊයේ පෙරේද මම දැක්ක හඬපාරයක් කළුතර පොයින්ට් එකක SI කෙනෙක්ගේ. හරිද? හඬපාරයක් පාතාලෙක. හරිද? මේ උඹලා මම මේ කතා කරන මේ මොහොතේ කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක එක්කුවයි මහත්තයා පාතාලුන් එක සම්බන්ධම් අපවතලා නඩු භාණ්ඩයක් වෙච්ච ආයුධයක් දීලා පාතාලෙකට ඒක වුණාන් පස්සේ එක්කුවයි. ඒ කියන්නේ පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මචං. හරිද? පොර හැංගිලා ඉන්නේ මේ මං කතා කරන වෙලාවෙත්. උඹලා දන්නවද ඒක? හිතපල්ලා මොන තරම් අපරාධයක් වෙන්න ගියද කියලා රටේ. මං හැමදාම කියන වගේ මං අදත් කියනවා උඹලට. උඹලා වෙලාවට තමයි අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා රටේ ජනාධිපති කරුවේ. එහෙම නොවෙන්න ඕක අපරාධ රාජ්‍යයක් වෙන එක නවත්ත ගන්න නම් හම්බෙන්නේ නැහැ. රැක ගන්නilla උඹලා දරුවන්ව ජය වේවා ලක්මනට ජය වේවා.